Hello everyone, welcome to Gamsha Family Vlogs. අද ඔයාලට කියන්න හදන්නේ 11 දවස ඇයි අපිට විශේෂ වුණේ, ඇයි අපි විශේෂ කරගත්තේ කියලා. අපිටත් 11 දවස විශේෂයි. විශ්වයට කතා කරන දවසක් විදියට අපි 11 අඳුරගත්තා. 11 දවසේ අපි අපිට ළඟම කැලණි පන්සලට ගියා. ගිහින් මල් පහන් පූජා කරලා තව විශේෂ දේකුත් කරා. බලන්නකෝ. බුදුරජාණන් වහන්සේගේ පහපහස ලද කැලණියේ රජමහා විහාරය මේ රාත්‍රී 11:11ට ආසන්නව ඊට විනාඩි 10කට විතර කලින් ගොඩාක් සදැහැති බෞද්ධයන් හිටියා. ගාත කිව්ව ඔබට ඇහෙන්නේ හඬ හරිම හිත නිදහස් වෙන තැනක්. 11:11 රෑ 11:11ට අපි මොකද්ද මේ කරන්නේ? අපිට දේවල් ලැබුණු හැම දෙයකටම ස්තුතිවන්ත වෙන එක. විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙන එක. අපිට ලැබුණු සහ ලැබෙන්න තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන එක. ඔයාට මේ ලෝකේ මේ ඉපදීම ලැබීමට පවා ඔබ ස්තුතිවන්ත වෙන්න ඕනි. කවුරු හරි පොඩි උපකාරයක් ඔබට කරත් ඒකටත් ස්තුතිවන්ත වෙන්න ඕනි. කවදාවත් අම්මට තාත්තට ස්තුති කරලා නෑ නේද? ස්තුතිවන්ත වෙන්න. මේ හොඳ හැම දෙයක්ම ඔබට ලැබුණු හැම දෙයකටම විශ්වයට ස්තුති කරන්න. ඒ හැම දෙයක්ම ඔයාට ලැබිලා අනාගතේ ඔබ ලබන්න කැමති දෙයක් වුණත් ඒ ඔබ ලැබුවා කියලා හිතලා ස්තුතිවන්ත වෙන්න. ඔයාටත් මං කියන්නම් මං කොහොමද ස්තුතිවන්ත වෙන්නේ කියලා. මන් ළඟ පොතක් තියෙනවා. ඒ පොත මං අත්දැකීමෙන් මීට අවුරුදු ගානකට කලිනුත් 2024 වසරේත් මට 2025 ලැබෙන්න ඕනි දේවල් ඒ පොතේ ලිව්වා. ඒ පොතේ ලියපු දේවල් හැමදේම මං 2025 වෙනකොට ළඟා කරගන්න මට පුළුවන් වුණා. ඒ වගේම මේ ලියන්නේ 2026 අවුරුද්දට මට ඕනි කරන දේවල් මට ලැබුණා කියලා තමයි මම විශ්වමාතාවට ස්තුතිවන්ත වෙන්නේ. මට ආදරණීය අම්ම කෙනෙක් ලැබුණට විශ්වමාතාවට ස්තුතියි. අන්න ඒ වගේ. ඔබටත් පුළුවන් ඔබ ළඟා කරගන්න ඕනි දේවල් වලට ඉලක්කයක් තියාගන්නවා වගේම එකට වැඩ කරනවා වගේම මේ වගේ දෙයක් මේ වෙලාවට කරන්න. සහ 11 විතරක් නෙවෙයි විශ්වයේ අංක තවත් තියෙනවා. තව දුරටත් YouTube එකෙන් සහ ඔබට විස්තර හොයාගන්න පුළුවන් සර්ච් කරලා. එහෙම හොයාගෙන ඒ වගේ වෙලාවල් වලට ඔබට මේ දේ කරලා බලන්න පුළුවන් හරියනවද කියලා. අනිවාර්යයෙන්ම ඔබට ඒ දේ ලබා ගන්නටත් පුළුවන්. අපිත් කරන්නේ අන්න ඒ දේ. 11 රෑ 11 අපි තෝරගත්තේ විශ්ව අංකයක් නිසා. සහ විශ්වයට විවෘත වෙන වෙලාවක් නිසා. සහ මේ ස්ථානයට අපි ආවේ විශ්වයේ බලගතුම ස්ථානයක් නිසා. ඔබටත් තෙරුවන් සරණයි.